හායි අද මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ මටන් කරි එකක් හදන විදිහ. ඉතින් ඒකට තමයි මම මේ ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් මම සෝදාගත්ත මටන් එකට ගම්මිරිස් කුඩු ටිකක්, 3-5 කුඩු ටිකක්, එතකොට චිලි පවුඩර්. ඒ කියන්නේ කාශ්මීරි චිලි ටීස්පූන් එකක් සහ මිරිස් කුඩු ටීස්පූන් එකක්. සහ කහ කුඩු ටිකක් දාලා මම හොඳට ලුණුත් දාලා හොඳට අත ගාලා කියන්නේ හොඳට අනලා තියෙනවා. ඉන් පස්සේ මම අර කපාගත්ත බීලුණු ටික තියෙනව නේද? ඒක තෙල් ටිකක් දාලා ටෙම්පරාදු කරගන්නවා. ඕක තමයි දැන් මම කරන්නේ මේ. මම එක ටෙම්පරාදු වෙගෙන එනකොට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් තියෙනවනේ. ඒ ටිකත් මම ඕකට දානවා. ඉතින් ඒකත් ටෙම්පරාදු වෙගෙන එනකොට මම තියාගත්ත නේද කුරුඳු එනසල් ගම්මිරිස් ඇට කීපයක් සහ රෝස්මරි චුට්ටක් ඒ ටික දාලා ඒකත් හොඳට ටෙම්පරාදු වෙන්න යනවා. ඊට පස්සේ ටෙම්පරාදු වුණාට පස්සේ මම කරපිංචා ටිකක් තක්කාලි ගෙඩියක් ඒ ද්‍රව්‍යත් මම දාගන්නවා. ඒකත් පොඩ්ඩක් කුක් වෙගෙන එනකොට මම සීසන් වෙන්න තිබ්බ මටන් ටිකත් ඒකට දාලා විනාඩි 5ක් විතර කුක් වෙන්න ඇරලා වතුර ටිකක් දාලා තමයි මම වහන්නේ පියන. ඒ පියන වහලා හොඳට කුක් කරගෙන තමයි මේ දැන් තියෙන්නේ. පාන් කන්න උනත් ඔයගලන්ට හරි රසවත්. ඔයගලන් හදලා බලන්නකෝ. හරි ලේසි. කාලා බලන්න ඔයගලනුත් හදලා මේ විදිහට.